ආයතන සමග සෙඩ් එක දත්ත පද්ධතියක් හදාගෙන තිබුණා. ඒ වගේම නිදායතනත් එක්ක හදාගෙන කරන ඒ ආයතනත් එක්ක සම්බන්ධ වෙන්න ආයතන සමග කුඩා හමුද පරමාණු ව්‍යාපාර සමග දත්ත පද්ධතියක් සකස් කරගෙන තිබුණා. ඒ වගේම අපි දන්නවා සෙන්සස් ඇන්ඩ් ස්ටැටිස්ටික්ස් එක අපේ සෙන්සස් ඇන්ඩ් ස්ටැටිස්ටික්ස් එක 2010 ඒ තිබිච්ච ඒ සෙන්සස් එක ගන්නේ දත්ත එකතු කිරීම පදනම් කරන 2014 දී ඒගොල්ලෝගේ රිපෝට් එකක් ඉෂු කරලා දුන්නා. නැත්නම් ඒගොල්ලෝගේ දත්ත ඉදිරිපත් කරලා තිබුණා. 1.4ක පමණ ව්‍යවසායකින් ප්‍රමාණය නැත්නම් කර්මාන්ත ප්‍රමාණයක්. ඒක සෙන්සස් ඇන්ඩ් ස්ටැටිස්ටික්ස් එක නම් කිරීමේදී නැත්නම් දකින්නේ නැහැ. මම හිතනවා මේ අපේ ඉන්න නිලධාරීන් මේ ශක්තිය තමයි අමාත්‍යාංශයේ තියෙන ලොකුම ශක්තිය. ඕගොල්ලන් ප්‍රාදේශීය මට්ටමින් ඕගොල්ලන් දන්නවා ඕගොල්ලන් කටයුතු කරන ඉන්ඩස්ට්‍රීස් එක්කලා ඕගොල්ලන්ට ඒ දත්ත සහ තොරතුරු ඒකරාශී කර ගැනීම හරි පහසුයි. ඒ වගේම තමයි ඉදිරියට යනකොට කර්මාන්ත අමාත්‍යාංශයේ කිසිදු සේවාවක් ගන්න බෑ අපි අද ලියාපදිංචි වෙච්ච නැති කිසිම ආයතනයක. ඒක අපි කම්පල්සරි කරනවා. මේ නැෂනල් ඩේටාබේස් එක ඩික්ලෙයාර් කරලා අපි කියනවා සියලුම ඉන්ඩස්ට්‍රීස් වලට අපේ යටතේ ලියාපදිංචි වෙන්න කියලා. ඒ ලියාපදිංචි වෙන්නේ කිසිම ආයතනයකට මින් ඉදිරියට නෙඩායකේවත්, සෙඩ් එකේවත්, IDB එකේවත්, NPS එකේවත් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තියෙන කිසිම ආයතනයක සේවාවක් ලබා ගන්නට අවශ්‍යතාව මේ හැකියාවක් නැහැ අපේ යටතේ රෙජිස්ටර් වෙන්නේ නැති ආයතන.